ආදරයට නිර්වචන දෙන්න අපි හැමෝටම අමාරුයි. ආදරය කියන්නේ නිර්වචන පස්සේ දුවලා හොයන්න ඕනි දෙයක් නෙමෙයි. හදවතට දැනෙන්න ඕන දෙයක්. ඇත්තටම ආදරණීය ලස්සන හැඟීම් තියෙන්නේ අපේ හිත අස්සේ. හැබැයි මේ ආදරණීය මතක පිට කරන්නේ මිනිස්සු හරිම කලාතුරකින්. මේ හැම ආදරණීය මතක එළියට පිට කරපු ලස්සන පිරිමි ආත්මයක් ගැන ලියවුන කතාවක් ගැන තමයි අද ලිතුරට තුලින් ඔයගලන්ට ගෙනෙන්න සූදානම්ින් ඉන්නේ. මේ පොතේ නම ශ්වේත. මේක ලියලා තියෙන්නේ කෞශල්‍යා රාජපක්ෂ. අපේ ජීවිතයට ලැබෙන අම්මගේ ආදරේ, තාත්තගේ ආදරේ, සහෝදර ආදරේ, ඒ වගේම බාහිර පාර්ශවයන්ගේ ආදරය ගැන හරි අපූර්වට මේ කතාවේ ලියවිලා තියෙනවා. ඉති කර ගැනීම ප්‍රේමය නොවන බව කතාවේ අවසානයේ කතුවරිය පෙන්වා දීලා තියෙනවා. කතුවරිය කතාව අවසානයේදී මෙන්න මෙහෙම කියලා තියෙනවා. ආදරය යනු ලබා ගැනීම පමණක් නොව දුර සිට ඔවුන් දෙස බලා සැනසීමයි. අප ආදරය කරන මිනිසුන් අපට ආදරය කරන්න යන්න සම්මතයක් නැත. ළඟට ගත් රිසිසේ ආදරය විඳිනමින් සිතින් ආදරය කරන ඔවුන් දෙස බලා සතුටින් සිටීම ආදරය වන්නේ. ඉතින් ආදරයට කිසිදු දිනයක නිර්වචනයක් නැත. මේ අරලිය මරක තවරන ආදරය ගැන ඔබත් කියවන්න. මා මියගිය බව ඒ අරලිය මලට කියලා. මේ රිතු රයිටර්